Hello everyone, how are you all? Okay, ඔයාලා හොඳින් නැති කියලා හිතනවා. ඉතින් අපිත් එක්ක අදම එකතු වෙන කෙනෙක් නම් ඔයා අපේ channel එක subscribe කරලා ඒ වගේම like එකක් දාලා ඔයාට අවශ්‍ය දෙයක් තියෙනවා නම් comment කරගෙන යන්න කියලා ආරාධනා කරනවා මුලින්ම. ඉතින් පරණ අපිත් එක්ක එකතු වෙලා හිටපු කෙනෙක් නම් දන්නවා අපි කියන්නේ ඕගලන්ගේ English skills ටික හදාගන්න. ඒ කියන්නේ reading, writing, listening, speaking කියන streams අතරම ඩෙවලොප් කරගන්න ඔයාලට කොහොමද අපි දායක වෙන්නේ, අපි කොහොමද හෙල්ප් කරන්නේ කියලා තමයි මේ වීඩියෝ මාලාවෙන් ඔයාලට අරන් ඉන්නේ. ඉතින් ඔයාලට ඒක වැදගත් වෙයි කියලා හිතනවා නම් ඒ වගේම ඔයාලගේ තව කවට හරි යාළුවෙක්ට වුණත් මේක ෂෙයා කරගෙන යන්න පුළුවන්. එතකොට වැඩි දෙනෙකුට මේ ලෙසන් එක බලලා ඒගොල්ලන්ටත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් මීට අමතරව ඊට කලින් අපි channel එකේ ගොඩාක් lessons දාලා තියෙනවා. ඉතින් ඔයාලට ගිහිල්ලා ඕනනම් ඒවත් බලලා ඉන්න පුළුවන්. right? එහෙම නැත්නම් අද පාඩමට අපි එකතු වෙන්න පුළුවන්. right. එහෙනම් අපි අද පාඩමට යමු. අද අපි ඔයාලට ගෙන අපේ පාඩමේ ඉතාමත්ම වැදගත් වචන දෙකකින් කොහොමද simple question එකක් අහන්නේ. right? මේට වඩා දීර්ඝව ප්‍රශ්න අහන විදිහට ඉස්සරහට ගේනවා. මේ මූලික පියවරක් හැටියට beginner කෙනෙක්ට මෙන්න මේ වගේ questions පොඩි ඔයාගේ small talk වලදී යොදා ගන්න පුළුවන් කියලා මම කියන්න උත්සාහ කරන්නේ. right? What happened? ඔන්න ඔයාගේ කවුරු හරි වාට ඉස්සරහා පොඩි කතාවක් කියාගෙන යනවා. ඉතින් ආසයි ඉතුරු කොටසක් දැනගන්න. ඉතින් අපි අහනවා what happened? මොකද වුනේ කියලා අපිට අහන්න පුළුවන්. right? ඊළඟට who came? කවුද ආවේ? වචන දෙකයි. වැඩි නැහැ. පොඩි වචනකින් ඔයා කතා කරන්න පටන් ගන්න. ඒ වගේ මේවා ටෙක්ස්ට් වලට යොදා ගන්න පුළුවන්. right. where now? මොන දැන් කවුරු හරි හිතන්න ගෙදර එන ගමන් කියලා මග හරි ඔයාට ඕනනම් ටෙක්ස්ට් එකකින් නැත්නම් කතා කරලා අපිට අහන්න පුළුවන්. where now? දැන් කොහෙද කියලා අහන්න පුළුවන්. why not? ඇයි නැත්තේ? මොන අපි මොන හරි අපිට කතා කරගෙන ඉන්න කෙනෙක් කියනවා ඔයා මේක මෙන්න මේ දේ ඔයා උත්සාහ කරලා බලන්න නැද්ද? අනිවාර්යෙන්ම why not? ඇයි නැත්තේ කියලා අහන්න පුළුවන්. right? how much? ඔන්න shopping කරද්දී ඔයාට ඉතාම වැදගත් වෙන වචන දෙකක් තමයි මේ වචන දෙකෙන් ඔයාට ප්‍රශ්න අහන්න පුළුවන්. how much? දැන් ඔයාට පුළුවන් shop එකේ තියෙන මොන හරි දෙයක් පෙන්නලා අහන්න පුළුවන් how much කියලා මෙහෙම අතට අරගෙන පෙන්නලා අහන්න පුළුවන්. පොඩි ප්‍රශ්න. right? ඉතින් එහෙම පොඩි දේවල් වැරදි හරි කියන්න පටන් ගන්න. ඒකවල තමයි ඔයාලට බය නැතුව ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ. right? when exactly? හරියටම කවදාද? ඔන්න ඔයාගේ යාළුවෙක් මොන හරි දෙයක් ගැන ඉවෙන්ට් එකක් ගැන කියනවා. ඔයාලට දැනගන්න ඕනේ කවදාද හරියටම තියෙන්නේ කියලා. එතකොට ඔයාලට අහන්න පුළුවන් when exactly කියලා අහන්න පුළුවන්. who knows? කවුද දන්නේ? ඔන්න හිතන්නකෝ ටීචර් කෙනෙක්. ක්ලාස් එකේ අයට මොන හරි දරුවන්ට මොන හරි ප්‍රශ්නයක් අහනවා. who knows? කවුද දන්නේ කියලා අහන්න පුළුවන් නේද? එහෙම නැත්නම් මේක වෙන විදිහකට යූස් කරනවා. අපි නිකන් අර කියන්නේ කවුද දන්නේ කියලා ඒකට යූස් කරන්න පුළුවන්. who knows කියලා කියන්න පුළුවන්. which one? මොන එකද? ඔන්න දැන් ඔයා මොන හරි හිතන්නකෝ shop එකට ගියා කියලා. ඔන්න ඔයාගේ දරුවෙක්ට මොන හරි අරන් දෙන්න කියලා. හරි? ඔන්න යාට ඕන වෙනවා බෑග්. කලර්ස් කොටකින් sizes කොටකින් තියෙනවා බෑග්ස්. ඉතින් ඔයාට මේ එකක් ගන්න ඕනේ බබාට. හරි? එතකොට shop keeper අහනවා මොන එකද? නැත්තම් ඔයාට දරුවගෙන් අහන්න පුළුවන් මොන එකද? කොයි එකද? which one කියලා අහන්න පුළුවන්. right? මේක දිගට අහන ප්‍රශ්න මම ඉස්සරහට කියලා දෙනවා. මේ ඉතාම කෙටියෙන් අහන විදියක් තමයි කියලා දෙන්නේ. what next? ඊළඟට මොකක්ද? why worry? ඇයි නිකන් කන සැලෙන් දුකෙන් worry වෙලා? නේද? why worry? what's up?
මොකද වෙන්නේ? මොකද දැන් අපිත් එක්ක කෙනෙක්ට නෑ අපි වෙන කෙනෙක් එක්ක සංවාදයක් පටන් ගන්නත් මේක යොදා ගන්න පුළුවන්. හරි? hey what's up කියලා අපිට අහන්න පුළුවන් නේද? මොකද වෙන්නේ? කියලා අපි අහන්නේ. සිංහලෙන් අන්න ඒ වගේ මේක යොදා ගන්න පුළුවන්. any problem මොකද ප්‍රශ්නයක්ද? මොන දැන් වගේ යාළුවෙක් ඉන්න ඉස්සරහ. වෙනදා වගේ කතාවක් නෑ. නාවක් නෑ නේද? එනර්ජි එකක් නැතුව ඉන්නවා. එතකොට අපිට යාළුවෙන් අහන්න පුළුවන් any problem මොකද ප්‍රශ්නයක්ද කියලා අහන්න පුළුවන්. who's there කවුද ඉන්නේ? එතන කවුද ඉන්නේ? who's there කියලා අපේ දිනදා භාවිතයන් වලට මේක යොදා ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ යොදා ගන්න. එතකොට ඔයා දන්නේම නැතුව මම channel එක පටන් ගන්නකොට කිව්වනේ ඔයාවත් දන්නේ නැතුව මේ ඉංග්‍රීසිව කතා කරනවා, ලියනවා. අනිවාර්යෙන් මෙහෙම කරනවා. මේ ටික හරියට follow කරොත් ඔයාගේ ඉංග්‍රීසි ටික පොඩ්ඩක් දාගන්න ඔයාමයි. වෙන කවවත් නෙවෙයි. right? really sure ඇත්තටම ෂුවර්ද? නේද? ඇත්තටම විශ්වාසද? දැන් අපි හිතන්නකෝ ඔයාගේ ඉස්සරහ කෙනෙක් මොන හරි කතාවක් කියගෙන යනවා. ඔයාට ඇත්තටම මේක ෂුවර්ද? ඇත්තටම ෂුවර්ද? really sure කියලා අහන්න පුළුවන්. how far කොපමණ දුරද? කොච්චර දුරද? මොන ඉතින් මේක ඊටාම කෙටි ප්‍රශ්න අහන ක්‍රමයක් කියලා මම කියවනේ. ඉතින් මේක දිගට අහනවා නම් කොච්චර දුරද? මෙතන නම් කැන්ඩි වලට කොච්චර දුරද? how far is it to candy? අන්න ඒ වගේ අහන්නේ. ඉතින් එච්චර දිග වාක්‍යයක් අපි දැනට ඉගෙන ගන්න නැහැ. අපි ඉස්සරහට ඒව අරගෙන යනවා අනිවාර්යෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලාත් මතක් කරගන්න. what time මොන වෙලාවද? කොමන වෙලාවද? කොයි වෙලාවද කියලා අපි අහන්නේ. right ඔන්න මීටින් එකක් තියෙනවා කියලාගෙන කවුරු හරි යනවා. right බාග් ඔෆිස් එකේ වෙන්න පුළුවන්, නේද? ස්කූල් එකේ වෙන්න පුළුවන්. මීටින් එකක් තියෙනවා. what time අනිත් පැත්තට පෙරලා අහන්න පුළුවන්. what time කොයි වෙලාවද කියලා. need help උදව් ඕනේද? need help මම දැන් ඔයාලා බබා ඉස්කෝලේ වැඩ කර ඉන්නේ. මම කිව්වේ අනිවාර්යෙන් මේ වගේ දෙති එදිනෙදා ජීවිතේදී පාවිච්චි කරන්න. එතකොට ඔයා වගේ වාගේ දරුවොත් වටේ ඉන්න අය ඉංග්‍රීසි ටික අල්ල ගන්නවා, ඉගෙන ගන්නවා. ඔයාට ලොකු එෆර්ට් එකක් දාන්න ඕනේ නෑ යාළුවට උගන්නන්න. හරි. ඉතින් ඔයා වාගේ බබා වන්න වැඩක් කර ඉන්න. හෝම්වර්ක් එකක් කරනවා නැත්නම් චිත්‍රයක් අඳිනවා මොනවා හරි කපනවා, අලවනවා මොකක් හරි කියලා හිතන්න. නැත්නම් ටීචර් දුන්න ප්‍රොජෙක්ට් එකක් කරනවා. එතකොට ආවට අහන්න පුළුවන් need any help කියලා අහන්න පුළුවන්. right? හරි. who called ඔයාට කෝල් එකක් ඇවිල්ලා කෝල් එක ඉවර වෙලා තිබ්බට පස්සේ ඔයාලගේ ඉන්න කෙනෙක් අහනවා who called කවුද කතා කරේ? who called කියලා. right? නැත්නම් ඔයාට උනත් ඒක අහන්න පුළුවන් වෙන කෙනෙකුට කෝල් එකක් ආවට පස්සේ who called කියලා. what for මොකටද? කුමක් සඳහාද කියලා අහන්නේ what for what else ඔන්න වාට දැන් මොන හරි දේවල් ටිකක් හිතන්නකෝ මොන හරි shopping කරලා ගන්නව මොන හරි කියලා shop එකට ගිහින් එතකොට ඔයා යන්නේ බබත් එක්ක right එතකොට බබාටත් මොන හරි ඕනෙත් දන්නේ නේද එතකොට අපිට අහන්න පුළුවන් වෙන මොනවාද මොනවාද වෙන මොනවා හරි ඕනේද what else කියලා අහන්න පුළුවන් right එතකොට ඔයා shop එකක් කරගෙන යන කෙනෙක් නම් ඔයාගේ customer කෙනෙක් එහෙම නැත්නම් foreigners ලෑමක් වෙනවනේ නේද පොඩ කතා කරන්න ඉගෙන ගන්න පටන් ගන්න එයාලගෙන් අහන්න පුළුවන් එයාලා මොන හරි වගේ shop එකකින් ගත්තා නම් ගන්නවනම් තව මොන හරි ඕනේද කියලා අහන්න පුළුවන් හරිම ලස්සනට what else කියලා right ඔන්න ඔයාලට දැන් තේරුණානේ වචන දෙකක් ඇති කතා කරන්න පටන් ගන්නවා ඉතින් අපේ channel එකකින් එනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් like එකක් දාලා comment එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා all button එක දාලා තියාගත්තොත් මේ වගේ lessons අමාරුවක් නැතුව හොයාගන්න ඔයාගේ අතටම ඔයාගේ ළඟටම දෙන කතාවම ඔයාලට ලැබෙනවා. ඉතින් අද වීඩියෝ එකත් එක්ක නම් එකතු වුණාට